ජපන් භාෂාවේ ක්‍රියාපදයක් කරමු කියන අර්ථය ගන්නෙ කොහොමද කියලා. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් අපි කොහොමද ක්‍රියාපදයක් කරමු කියන අර්ථයට ගන්නෙ. ඒ කියන්නේ උදාහරණ කියනවා නම් සිංහලෙන් කමු, බොමු, නාමු, දුවමු, පනිමු, නටමු, ගයමු වගේ මේ ක්‍රියාපදයක් කරමු කියලා කොහොමද ජපන් භාෂාවෙන් අපි කියන්නේ කියලා බලන එක තමයි අද අපි දවසේ ඉගෙන ගන්නෙ. එතකොට අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා ක්‍රියාපදයක්. අපි කරමු. කෙනෙකුට Taman සමග එක්ක යමක් ක්‍රියාවක් කිරීමට ආරාධනා කිරීම. අපි මේක කරමු කියලා කියද්දී අපිට මෙන්න මේ භාවිතය ව්‍යාකරණතාව භාවිතා කරන්න පුළුවන්. කොහොමද අපි මේ ව්‍යාකරණතාව භාවිතා කරන්නේ? කොහොමද අපි මේ ක්‍රියාපදය හදාගන්නේ? අපි දන්නවා විනීත ස්වරූපයෙන් කතා කරද්දී අපි ඕනම ක්‍රියාපදයක් ඉවරවන්නේ මස් වලින්. අපි සාමාන්‍යයෙන් N5 මට්ටමේ ඉගෙන ගන්නකොටත් අපි දන්නවා ක්‍රියාපදයක් අපි ඉවර වෙනවා කියන්නේ මස් වලින් ඉගෙන ගන්නවා කියලා තමයි කියන්නේ. උදාහරණ වශයෙන් කිව්වොත් නේ කනවා තබෙමස්, බොනවා නොමිමස්, ලියනවා කකිමස්, කියවනවා යොමිමස්, මිලදී ගන්නවා කයිමස්, විකුණනවා උරිමස්. ඔය වගේ විවිධ ක්‍රියාපද අපිට මස් වලින් ඉවර වෙනවා කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ V එකෙන් සඳහන් කරලා තියෙන verb එකේ නැත්නම් ක්‍රියාපදයක් ඉවරවන්නේ අර කිව්වත් වගේම හැමතිස්සෙම මස් වලින්. අපිට පුළුවන් මේ ක්‍රියාපදයක මේ ඉවර වෙන හැමතිස්සෙම ඉවර වෙන මෙන්න මේ මස් කොටස. මෙන්න මේ මස් කොටස අපිට අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙන්න මේ මස් කොටස කපලා අපි අර කරමු කියන අර්ථයට ගන්න අපි දානවා ක්‍රියාපදයට මෂෝ කියන කෑල්ල. මෂෝ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඕනම ක්‍රියාපදයක මස් කොටස කපලා ඒකට මෂෝ කෑල්ල එකතු කරගම මෙන්න මේ මෂෝ එකතු කරගම මොකද්ද වෙන්නේ? ක්‍රියාපදය කරමු, අපි කරමු යන අර්ථය හදාගන්න පුළුවන්. එහෙනම් ජපන් භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් කරමු කියන අර්ථයට ගන්න මොකද කරන්නේ? අපි දන්නවා ජපන් භාෂාවේ ඕනම ක්‍රියාපදයක් ඉවරවන්නේ මස් වලින්. ඔන්න ඔය මස් කොටස කපලා ඕකට අපි එකතු කරනවා මෂෝ. හරි. අපි බලමු උදාහරණ කිහිපයක්ම අරගෙන කොහොමද මේ වැඩේ තවදුරටත් කරන්න කියලා. මේ බලන්න පළමු දෙවන තුන්වන කාණ්ඩයේ ඕනෑම ක්‍රියාපදයක් අපිට ගැටලුවක් නැහැ. ඉස්සරහට මම ඔයාලට පළමු දෙවන තුන්වන කාණ්ඩයේ ක්‍රියාපද හඳුනා ගන්න විදිහත් කියා දෙන්නම්. ඩික්ෂනරි ෆෝම් පටන් ගත්ත පස්සේ. එතකොට ක්‍රියාපදයක මස් හැඩේ අපි ඉස්සෙල්ලා කිව්වේ ඕනම ක්‍රියාපදයක් මස් වලින් ඉරනවා. මෙන්න මේ මස් හැඩේ මස් කෑල්ල ඉවත් කර ඒ වෙනුවට පශෝව එකතු කරනු ලැබේ. අපි දැනටවත් දන්නවා. මේක තමයි රටාව verb මස් කපලා මෂෝ. අපි බලමු උදාහරණ කිහිපයක් අරගෙන. බලමු උදාහරණ කිහිපයක් අරගෙන. බලන්න ඔයාලට පේනවා මම යනවා කියනකොට කියන ජපන් භාෂාවෙන් ඉකිමස්. ඉකිමස් කියලා ජපන් භාෂාවෙන් යනවට කියලා කියනවා. අපිට ඕන හදාගන්න අපි යමු නැත්තම් යමු කියලා. මොකද්ද මේ විදිහට නම් කරන්න ඕන? verb එකේ මස් එකක් තියෙන හැමතිස්සෙම අන්නේ ක්‍රියාපදයේ මස් කොටස අයින් කරනවා. මස් කොටස අයින් කරනකොට ඔයාලට පේනවා ඉතුරු වෙනවා ඉකි කියන කෑල්ල. ඉකිමස් එක ඉතුරු වෙන ඉකි. අන්න ඒකට එකතු කරනවා මෂෝ. අන්න ඒතර ඉකි කෑල්ලයි මෂෝ කෑල්ලයි එකතු වෙලා අපිට හදාගන්න පුළුවන් ඉකි මෂෝ. ඉකි මෂෝ කියන්නේ මොකක්ද එහෙනම්? යමු. අපි යමු කියන අර්ථය ගන්න පුළුවන්. තව බලමු ක්‍රියාපදයක්. තබෙමස්. තබෙමස් කියන්නේ ජපන් භාෂාවේ නේ ඒක තේරුම තමයි සිංහලෙන් අපි ගත්තොත් කනවා. කනවා. ඒකෙත් බලන්න මේ ක්‍රියාපදෙත් මස් වලින් ඉවරලා තියෙනවා. මොකද කරන්නේ? අපි මේ verb එකේ මෙන්න මේ මස් කොටස අයින් කරනවා. ඒතර ඉතුරු වෙන්නේ මොකද? තබේ කෑල්ල. තබේ කෑල්ලට ගෙනල්ලා අලවනවා මෙන්න මේ මෂෝ. එතකොට පුළුවන් අපිට හදාගන්න තබේකට මෂෝ එකතු වුනහම තබේ මෂෝ. තබේ මෂෝ කියන්නේ එහෙනම් කමු. ගොහන් ඕ තබේ මෂෝ. බත් කමු. අන්න ඒ විදිහට අපි හදාගන්න බලන්න. තව උදාහරණයක් බලමු අපි. ඒ වගේ. තව උදාහරණයක් බලමු. ශීමස් නේද? ශීමස් වලින් කරලා තුන්වෙනි කාණ්ඩේ ගන්න පුළුවන් අපිට නේ. ශීමස් එකත් එක්ක. බෙන්කියෝ ශීමස්, රෙන්රාකු ශීමස්, සෙත්සුමේ ශීමස්. ඔන්න ඔය ඕනම ක්‍රියාපදයක මෙන්න මේ ශීමස් කොටස තියෙනවා. ඒකෙත් අර වගේම තමයි. නේ? ශීමස් එකෙත් මස් කොටසක් තියෙනවා. අන්නේ මස් කොටස කපලා
අපි මොකද කරන්නේ? ඒකට ෂී එකද මෂෝ දාන්න. එතකොට ෂිමෂෝ ෂිමෂෝ නේද? උදාහරණයක් වශයෙන් බෙන්කියෝ ෂිමස් බෙන්කියෝ ෂිමස් එකේ මස් කොටස කපලා බෙන්කියෝ ෂිමෂෝ පාඩම් කරමු. අන්න ඔය වගේ අපිට මොකක්ද එහෙනම් සරලම වැඩේ කරන්න තියෙන හරීම ලේසි. මොකද්ද? ක්‍රියාපදයක මස් කොටස කපලා මෂෝ එකතු කරාම ඒ ක්‍රියාපදය කරමු කියලා හදාගන්න පුළුවන්. ඔයාලට ඔය වගේ ඕනම ක්‍රියාපදයක මස් කොටස කපලා මෂෝ කියලා හදන්න පුළුවන්. හරිද? බලන්න එතකොට ඒ ආශ්‍රයෙන් ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ ටික හදන්න. මෙන්න මේ ටික හදන්න. හදලා කමෙන්ට් කරලා තියන බලන්න හැමෝටම පුළුවන්ද කියලා. උදාහරණයක් කිව්වොත් නොමිමස් නොමිමෂෝ කකිමස් කකිමෂෝ ලියමු. මේකේ සිංහල තේරුමත් හොයාගෙන ඔයාලා සිංහල තේරුමත් එක්කම කරමු කියලා එක හදන්න. එතකොට අපිට පුළුවන් හදාගන්න මේ වගේ නොමිමස් නොමිමෂෝ කකිමස් කකිමෂෝ කියලා හදන්න පුළුවන්. ඒ වගේ මේ ටික ඔයාලා ලස්සන්ට හදලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් විදිහට දාලා තියන්න. එතකොට අඩුපාඩු ටික අපිට බලා ගන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන් මේ පාඩම තේරුණා නම් ඔයාලා මෙන්න මේ මස් කොටස කපලා ඉස්සෙල්ලම මෙන්න මේ ක්‍රියාපදයක කරමු කියන අර්ථය හදන්න නැත්නම් මෂෝ එකතු කරලා කමෙන්ට් කරලා තියන්න. අපි බලමු තව උදාහරණ කිහිපයක් අරගෙන. මේ බලන්න. තව උදාහරණ කිහිපයක් අපිට ගන්න පුළුවන්. මේ බලන්නකෝ. අපි එකට ජපන් භාෂාව ඉගෙන ගමු. අපි එකටකින් දහසට ගන්නවා අපි ඉෂ්ෂෝනි. ඉෂ්ෂෝනි ජපන් භාෂාව නිහොන්ගෝ ඕ බෙන්කියෝ shimasu සාමාන්‍ය පාඩම් කරනවා නම් බෙන්කියෝ shimasu ඉගෙන ගන්නවා. එහෙනම් ඒ මස් එකේ බෙන්කියෝ shimasu එකේ මස් කොටස කපලා දාලා දෙනවා මෂෝ. එතකොට ඉෂ්ෂෝනි නිහොන්ගෝ බෙන්කියෝ shimasu අපි එකට ජපන් භාෂාව ඉගෙන ගමු. පාඩම් කරමු. තව බලමු. අපි පොඩ්ඩක් විවේක ගමු. විවේක ගන්නවට අපි කියනවා යසුමි මස්. එන යසුමි මස් එකේ මස් කොටස කැපුවාම මොකද යසුමි මෂෝ. අපි ටිකක් චොත්තෝ යසුමි මෂෝ. පොඩ්ඩක් අපි විවේක ගමු. හරි ලේසි මේ. හරි ලස්සන ව්‍යාකරණතාවක් මේක. හරි. ඊළඟට 12 වුණා නේද? අපි දවල් ආහාරය ගමු. එහෙනම් ජූනිජි දෙස්නේ 12යිනේ හිරුගොහන් දිවා ආහාරය තබේ මස් කනවා තබේ මෂෝ අන්න මස් කපලා තබේ මෂෝ දාලා කමු ආහාරය ගනිමු. එහෙනම් ජූනිජි දෙස්නේ හිරුගොහන් ඕ තබේ මෂෝ 12 වුණා නේද? අපි දවල් ආහාරය ගනිමු කියන ලස්සනට අපිට හදාන්න බලා අර පිරිසකට දැන් අපිට මේක එකට වැඩ කර ඉන්න කට්ටියක් කියනවා දැන් දවල් වුණා නේද? 12ත් වුණා නේද? අපි දවල් ආහාර ගමු නේද? අපිට ඒ වගේ හදන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. අපි ස්ටේෂන් එකේදී යාළුවා බලාපොරොත්තු වෙමු. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන යම් කිසි කෙනෙක් එක්ක වේටින් එකේ අපි බලන් ඉන්නවා නම් කවුරු හරි එයි කියලා අපි ඒකට මචි මස් කියලා තමයි කියන්නේ. මචි මස් එකේ මස් කොටස අයින් කරලා මෂෝ දැම්මම මචි මෂෝ කියලා හදාගන්නවා. එහෙනම් දුම්රිය ස්ථානයේදී එකීදේ මේ දේ නිපාතය ගැන මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. යම් කිසි ස්ථානයකදී දේ නිපාතය ගන්නවා. එකීදේ දුම්රිය ස්ථානයේදී තොමදචියෝ මචි මෂෝ තොමදචියෝ මචි මෂෝ යාළුව බලාපොරොත්තු වෙමු. යාළුව එනකන් ඉමු. එහෙනම් හැමතිස්සෙම ක්‍රියාපදයක මස් කොටස කපලා මෂෝ දාලා මේ වගේ ලස්සන වාක්‍ය අපිට ඉදිරියට හදාගෙන යන්න පුළුවන්. ඊළඟට අපි බලමු මොකද තියෙන්නේ කියලා. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේක. අපි එකට පාකයකට යමුද? අන්න ප්‍රශ්නයක් අහනවා. කරමුද? කමුද? බොමුද? හරිම ලේසි වැඩක් තියෙන්නේ. අපි ඉගෙන ගත්ත මෂෝ එකට අවසානයේ කා දාලා හදන්න විතරයි තියෙන්නේ බලමු. ඉෂ්ෂෝනි කෝෙන්නේ එකි මෂෝ කිව්වොත් අපි එකට පාකයකට යමු. යමුද කියලා අහන්න අපි දන්නවා ද කියලා අහන ප්‍රශ්නේ අහන්නේ අපි ජපන් භාෂාවේ කායක දාලා එහෙනම් ඉකිමෂෝකා ඉකිමෂෝකා ඉෂ්ෂෝනි කෝෙන්නේ ඉකිමෂෝකා එහෙනම් ඒ වගේ අපිට කායක දාලා මේක ප්‍රශ්නයක් කරමුද කියලා අනිත් අයගෙන් පොඩි මේ එකක් අදහසක් ගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැතද? මචි මෂෝක් බලන්න මචි මෂෝකා බලන් ඉමුද? තබේ මෂෝකමු තබේ මෂෝකා කමුද? යන අර්ථයන් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ කායක දාලා. ඔන්න ඕක තමයි අපිට අද දවසේ පාඩමට තියෙන්නේ. මොකද්ද? එහෙනම් මොකද්ද කරන්නේ අපි ජපන් භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක් ඉවරවන්නේ මස් වලින්. මෙන්න මේ මස් කොටස කපා මෂෝ එකතු කරගෙන අදාළ ක්‍රියාපදය කරමු කියලා හදා ගන්න. ඒක කෙටිය මතක තියාගන්න මස් කපල මෂෝ කරමු. මස් කපල මෂෝ කරමු. මස් කපල මෂෝ
කරමු කියලා මතක තියාගන්න. හරි. ඒකත් එක්කම දැන් අද පාඩමේ හොඳ ඔළුවට ගියා නම් ඔයාලට තේරුණා නම් මෙන්න ඔයාලට දින හෝම්වර්ක් එකක් කරන්න. මෙන්න මේ හෝම්වර්ක් වාක්‍ය 4 නැත්තම් මේ ශුකුදායි 4 කරලා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. බලමු අද දවසේ පාඩම ඔයාලට කොහොමද ඔයාලා ඉගෙන ගත්තේ කියලා. අනිවාර්යෙන් මේක කමෙන්ට් කරලා තියන්න. මේක ඔක්කොම ඔයාලට හදා ගන්න පුළුවන් නම් අද දවසේ පාඩම හොඳට ඔළුවට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඔයා ජපන් භාෂාවට දක්ෂයෙක් කියලා අඳුනගන්න නේද? මේක මේ ටික කරන්න පුළුවන් කියලා මේ ටික ඉගෙන ගත්ත කියන ඔයා දක්ෂයෙක්. එහෙනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න මේ පාඩම අවසාන වෙනකම් බලපු ළමයි. මේ වාක්‍ය 4 හදලා තියන්න කමෙන්ට් කරලා මං අඩුපාඩු හදලා තිනව නම් මොන හරි අනිවාර්යෙන් කියන්න. එතකොට මේ වගේ ලස්සන පාඩම් මාලාවක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ ස්පීඩ් ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ. ස්පීඩ් ක්ලාස් එකේ වෙන්නේ මෙන්න මේ වගේ ඔක්කොම ව්‍යාකරණ රටා කෙටි සටහන් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් එතකොට ග්‍රැමර් අමාරු ළමයෙක් කියනවා නම් අනිවාර්යෙන්ම ස්පීඩ් ක්ලාස් එකට සම්බන්ධ වෙලා මේ පාඩම් මාලාව ඉගෙන ගන්න පුළුවන්. මම ඔයාලට ස්පීඩ් ක්ලාස් එක පිළිබඳව පොඩි හැඳින්වීමක් දෙන්නම්. හරි. අපේ ළඟදිම තියෙන ස්පීඩ් ක්ලාස් එක පටන් ගන්නවා ජූලි මාසේ 11 වෙනිදා. මේ ක්ලාස් එකේදී වෙන්නේ ඔයාලට N5 මට්ටමට අදාළ භාෂාව. කියන්නේ N5 විභාගයක් ලියන්න පුළුවන් වෙන්න භාෂාව හදාගන්න පුළුවන් පාඩම් මාලාවක් තමයි මේකේ හදලා තියෙන්නේ. ඒතර මින්න නියංග පොතේ පාඩම් 25ක් තියෙනවා අපිට N5 මට්ටමට ලියන්න. අන්නේ පාඩම් 25 කෙටි සටහන් ටිකක් එක්ක එකතු වෙලා හදපු පාඩම් මාලාවක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ ක්ලාස් එකේදී මෙන්න මේ පාඩම් ටික ඔයාලට කරනවා. අංක පාඩම, දවස, සති, මාස, අවුරුද්ද, වේලාව, නිපාත දෙක, සර්වනාම පාඩම, විශේෂණ පාඩම සහ ආචාර විධි ක්‍රියාපද පාඩම. විශේෂම මෙන්න මෙතන දැන් අපි අද මෂෝ ඉගෙන ගත්ත පාඩමත් එක තමයි මෙන්න මේ ක්‍රියාපද පාඩමට එන්නේ. ඒතර මේ ක්‍රියාපද පාඩමේ ඔක්කොම ෂෝට්ස් නෝට්ස් කරලා තමයි තියෙන්නේ. ඒවත් එක කරගෙන යන ප්ලාන්. ශබ්දකෝෂ ස්වරූපය, තේ ෆෝම්, තානයි නකත්ත, සම්බන්ධක පද කියන සියලුම විශේෂම කාරණා තමයි මේ ක්ලාස් එකේ මෙන්න මේ ක්‍රියාපද පාඩම් මාලාව සියලුම දේ කෙටි සටහන් මගින් තමයි උගන්වන්නේ. ඒක නිසා ඉක්මනින්ම මතක තියාගන්න කෙටියෙන් කොහොමද පාඩම් කරගන්නේ කියන එක හැමදාම මේ පාඩම් මාලාවේදී වලට සාරාංශගත කරලා කියනවා. එතකොට එක පිටුවක් නැත්නම් එක කොටසක් බලලා සම්පූර්ණ මුළු පාඩමම මතක් කරගන්නේ කොහොමද? පාඩමේ තියෙන ව්‍යාකරණ රටාටය කොහොමද එන්නේ කියන එක අපිට මෙන්න මේ ක්ලාස් එක තුලින් හඳුනා ගන්න පුළුවන්. මේක 11 වෙනිදාට පටන් ගන්න පන්තිය. ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ග්‍රැමර් කට්ටිය අමාරු කට්ටිය මේකට සම්බන්ධ වෙලා. ඒතර මේ ක්ලාස් එකේදී ඔයාලට කන්ජි ටිකක් කරනවා. එතකොට කන්ජි ටිකක් කරනවා. කන්ජි ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. සියලුම කන්ජි ටික කරනවා. මූලික වශයෙන් මේ ක්ලාස් එකේදී කරන්න ඇති කොට තමයි ඔයාලට හිරගන සහ කතකන හෝඩිය උගන්වන්නේ නැහැ. මොකද මේ ක්ලාස් එකේ විශේෂයෙන්ම හදලා තියෙන්නේ ග්‍රැමර් අමාරු කට්ටියට ඉක්මනින්ම ග්‍රැමර් කොටස් ටික ඔලුවට දාගෙන ඉක්මනින්ම විභාගය පාස් කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් තමයි මේ ක්ලාස් එක හදලා තියෙන්නේ. එතකොට එක්සෑම් අසමත් වී දැනටමත් ඉන්න ළමයි ඉන්නවා නම් ග්‍රැමර් බැහැ කියලා අමාරු ළමයි ඉන්නවා නම් අන්න ඒ ළමයට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ෆුල් ක්ලාස් එකක් මේක යනවා. සම්පූර්ණ ක්ලාස් එකම තියෙන N5 මට්ටමට දාලා සියලුම සිලබස් එක උගන්වනවා. ස්පීඩ් ක්ලාස් කිව්වට මේක ඉතාම සරලව යන පන්තියක්. මෙන්න මේ වලට පේනවා කාලසටහනක් දක්වලා තියෙනවා. ඒ කාලසටහන අනුව තමයි යන්නේ. සතියේ දවස් 3ක් විතර ක්ලාස් එක තියෙනවා. වැඩ කටයුතු ටික කරගෙන නැත්නම් ඒ වගේම මුල් දවස් දෙක නොමිලේ සම්බන්ධ වෙන්නත් පුළුවන් ඔයාලට. සම්බන්ධ වෙලා සම්පූර්ණ මුළු පාඩම් මාලාවම ඉතාම සරලව ඉගෙන ගන්න පුළුවන් මේ ක්ලාස් එකට. ග්‍රැමර් අමාරු නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මේක ෂෝට් නෝට් වලින්ම උගන්වන පන්තියක් නිසා ඉක්මනින්ම ඔලුවට දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඕකත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.